ආයිබෝවන් Java application එකක් database එකක් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද? අන්න ඒකට තියෙන ප්‍රධානම තාක්ෂණය වෙන්නේ JDBC ගැනයි අද අපි මේ විස්තරෙන් කතා කරන්න යන්නේ. හොඳයි මෙහෙම හිතමුකෝ. අපේ Java application එකේ දත්ත ටිකක් තියෙනවා. අනිත් පැත්තෙන් අපේ database එකෙත් ඒ දත්තම තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ දෙකොල්ල කොහොමද එකිනෙකා එක කතා කරන්නේ? අන්න ඒකට උත්තරේ තමයි JDBC. අපි මේකේ ගැඹුරටම ගිහින් බලමු. අපි මේකට කියමු Universal Translator Problem එක. එහෙම නැත්නම් විශ්ව පරිවර්තක ගැටලුව කියලා. හිතන්නකෝ භාෂා දෙකක් කතා කරන දෙන්නෙක් අතර ඉන්න පරිවර්තකයෙක් ගැන. අන්න ඒ වගේ JDBC කොහොමද Java සහ database කියන සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙක සම්බන්ධ කරන්නේ කියලා අපි මේ කොටසෙන් බලමු. ඉතින් මොකක්ද මේ JDBC කියන්නේ? ඒ කියන්නේ Java Database Connectivity. හරිම සරලව කිව්වොත් මේක සම්මත නීති රීති මාලාවක්. අපි කියනවා API එකක් කියලා. මේකේ ප්‍රධානම කාර්යය තමයි database එකේ තියෙන දත්ත, ඒ කියන්නේ table වල තියෙන දේවල් Java වලට තේරෙන objects වලට පත් කරන එක. ඒ වගේම Java objects ආයෙත් database එකට යවන එක. හරි, දැන් අපි පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු මේ JDBC කියන තාක්ෂණීය නිර්මාණ ශිල්පය. එහෙම නැත්නම් ආකිටෙක්චර් එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මේ රූප සටහන දිහා බැලුවම JDBC වල තියෙන සුපිරිම හැකියාවක් පේනවා. ඒ තමයි නම්මෙශීරි බව. බලන්න අපේ Java application එක කතා කරන්නේ JDBC API එකට විතරයි. එතනින් එහාට driver manager කියන කෙනා තමයි තීරණය කරන්නේ මේ ඉල්ලීම යවන්න ඕන Oracle වලටද MySQL වලටද එහෙම නැත්නම් PostgreSQL වලටද කියලා. ඒ කියන්නේ අපේ කෝඩ් එකේ එක පේලියක්වත් වෙනස් නොකර ඕනම database එකකට කතා කරන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලිය ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. JDBC API එක තමයි අපේ කෝඩ් එක කතා කරන අතරමුහුණත. driver manager එක හරියට බුද්ධිමත් switchboard එකක් වගේ එන ඉල්ලීම ආදාළ තැනට හරියටම යොමු කරනවා. JDBC driver එක තමයි එක් database එකට විශේෂිත වෙච්ච පරිවර්තකයා. MySQL වලට එකක්, Oracle වලට තව එකක්, ඒ වගේ. හරි. දැන් අපි තියරි කතා කරා ඇති. අපි බලමු ප්‍රායෝගිකව database එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේකට පියවර කීපයක් තියෙනවා. ඕනෑම JDBC මෙහෙයුමක් සඳහා අත්‍යවශ්‍ය පියවර 7ක් තියෙනවා. මේ රූප සටහන බලන්න. මේක හරියට road map එකක් වගේ. package import කරන තැන ඉඳන් වැඩේ ඉවර වෙලා connection එක close කරන තැන දක්වාම සම්පූර්ණ ක්‍රියාවලිය මෙතන තියෙනවා. හොඳයි. පළවෙනිම වැදගත් පියවරක් තමයි driver එක load කරන එක. අපි කතා කරන්න යන database එකට අදාළ driver class එක class.form name කියන code එකෙන් load කරපු ගමන් driver manager එකට signal එකක් යනවා. දැන් මට මේ database එකත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. ඊළඟට තුන්වෙනි පියවර. දැන් අපි ඇත්තටම සම්බන්ධතාවය හදාගන්නයි යන්නේ. මේකට ඒ database එකටම අනන්‍ය වෙච්ච URL එකක්. ඒකම පරිශීලක නාමයයි මුරපදියයි පාවිච්චි කරනවා. මේ බලන්න කෝඩ් එක database එකට දොර අරින යතුරු තමයි මේ get connection කියන method එක. අපි driver manager එකට URL එක, username සහ password එක දුන්නම ඒක අපිට connection object එකක්. ඒ කියන්නේ සම්බන්ධතාවය හදලා දෙනවා. හරි, දැන් connection එක තියෙනවා. ඊළඟට අපිට ඕන කරන SQL විධාන ටික database එකට අරන් යන්න මොකක් හරි වාහනයක් ඕනෙනේ. අන්නේ වාහනේ තමයි statement object එක. අපි ඊළඟට ඒක හදාගන්නයි යන්නේ. මෙතන වෙන්නේ අපි අර හදාගත්ත කනෙක්ෂන් එකෙන් ස්ටේට්මන්ට් එකක් හදාගෙන ඒක හරහා අපේ SQL query එක database එකට යවනවා. database එකෙන් එන උත්තරේ, ඒ කියන්නේ දත්ත ටික අපිට ලැබෙන්නේ result set කියන විශේෂ object එකක. දැන් අපි බලමු query යවන්න තියෙන විවිධ මෙවලම් මොනවාද සහ database එකෙන් ආපහු වෙන දත්ත අපි හරියටම හසුරන්නේ කොහොමද කියලා. හරි. දැන් බලන්න මේ statement සහ prepared statement කියන දෙක. බැලු බැලමට එක වගේ පෙනුනට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා, විශේෂයෙන්ම ආරක්ෂාව පැත්තේ. හිතන්නකෝ ස්ටේට්මන්ට් එක හරියට කිසිම ෆිල්ටර් එකක් නැති විවෘත පයිප් එකක් වගේ කියලා. ඕනම කෙනෙක්ට ඒකට මොනවා හරි දාන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි SQL injection කියන ප්‍රහාර සිද්ධ වෙන්නේ. හැබැයි prepared statement එක එහෙම නැහැ. ඒක හරියට ආරක්ෂිත කලින්ම හදපු query template එකක් වගේ. අපි දත්ත යවන්නේ අර ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන තැන් වලට විතරයි. ඉතින් ඒ දත්ත කවදාවත් කෝඩ් එකක් විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා prepared statement පාවිච්චි කරන එක ගොඩක් ආරක්ෂිතයි. result set කියන්නේ මොකද්ද? ඒක තමයි අපේ query එකෙන් ආපු ප්‍රතිඵල තියෙන table එක. මේක ඇතුලේ තියෙනවා pointer එකක්. අපි කියනවා cursor එකක් කියලා. අපි .next කියන method එක call කරන හැම පාරම මේ cursor එක එක පේලියක් ගානේ පහළට ගිහින් අපිට ඒ පේලියේ තියෙන දත්ත ටික ගන්න පුළුවන් වෙනවා.
හොඳයි. අපි දැන් එන්නේ මේ කතාවේ අවසාන නමුත් සමහර විට වැදගත්ම කොටසට. ඒ තමයි ශක්තිමත් සහ පිරිසිදු JDBC කෝඩ් එකක් ලියන්න අනුගමනය කළ යුතු හොඳම පුරුදු මොනවාද කියන එක. මේක තමයි රන් රීතිය. වැඩේ ඉවරුනාම අපි විවෘත කරගත්ත රිසල්ට් සෙට් එක, ස්ටේට්මන්ට් එක සහ කනෙක්ෂන් එක මේ තුනම අනිවාර්යෙන්ම පිළිවෙලට වහලා දාන්න ඕන. හිතන්නකෝ ගෙදර කරාමයා කියලා දාලා යනවා වගේ වැඩක්. එහෙම නොකොලොත් මොකද වෙන්නේ? මේ කනෙක්ෂන්ස් මෙමරි එකේ ඉතුරු වෙලා රිසෝස් ලීක් කියන දේ සිද්ධ වෙනවා. ටිකින් ටික අපේ ඇප්ලිකේෂන් එකේ performance අඩු වෙලා අන්තිමට crash වෙන්නත් පුළුවන්. ඉතින් මේක නම් මතක තියාගන්නම ඕන දෙයක්. database එක වැඩ කරද්දී ඕන වෙලාවක වැරදීම් වෙන්න පුරුවන්. කනෙක්ෂන් එක නැති වෙන්න, query එක වැරදි වෙන්න ඕනෙම දෙයක්. ඒ නිසා SQL exceptions වගේ exceptions අල්ලගන්න, ඒ කියන්නේ handle කරන්න හැම වෙලේම try catch block එකක් පාවිච්චි කරන එක ඊටාම හොඳ පුරුද්දක්. මේ වගුවක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේකෙන් පෙන්නන්නේ SQL වල තියෙන දත්ත වර්ග Java වලට එද්දි මොන වගේ දත්ත වර්ග වලටද පරිවර්තනය වෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට varchar එකක් string වෙනවා, integer එකක් int වෙනවා වගේ දේවල් මේකෙන් බලා ගන්න පුළුවන්. දැන් JDBC driver එකක් තියෙන ඕනෑම database එකකට සම්බන්ධ වෙන්න අවශ්‍ය දැනුම තියෙනවා. ඉතින් මේ අලුත් බලයත් එක්ක නිර්මාණය කරන්න යන ඊළඟ සුපිරි නිර්මාණය මොකද්ද?